පාළු අඩවියට ඇතුළු වුණ ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද අපි ඔයාලට පොරොන්දු වුණා වගේම ගොපළු යකාගේ කතාව අරගෙන ආවා. ඉතින් ඔයා හොල්මන් කතා, දෙවියන් සම්බන්ධ කතා අහන්න ආස කෙනෙක් නම් පාළු අඩවිය සබ්ස්ක්‍රයිබ් කරලා නෝටිෆිකේෂන් බටන් එක ඕල් දාලා තියාගන්න. එහෙම කළාම අපි කතාවක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාට කතාව බලන්න පුළුවන්. ඒ වගේමයි පාළු අඩවිය WhatsApp, Facebook, TikTok pages වලට එකතු වෙලා ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් අපිත් එක්ක ඔයාගේ කතාව ලෝකෙටම කියන්න පුළුවන්. හරි. දැන් අපි එමු අද කතාවට. ගොපල්ලා කියලා කියන්නේ ගවයින් බලා ගන්න පුද්ගලයාට. ඉතින් ගොපල්ලා කියලා කිව්වම අපේ මනසෙම ඇවෙන්නේ බටනලාවක් අතින් ගත්තු, තවත් අතක දිග කෙවිතක් අතින් ගත්තු ගම්බද තරුණයෙක්ව. ඉතින් ගොපළු යකා කියලා කියන්නේත් ගවයන් කිරිපට්ටි ආරක්ෂා කරන යකෙක් විදිහට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ ගොපළු යකා කියලා කියන්නේ විටක ගම්භාර දෙවියන් බවත්, තවත් විටක ඉලන්දාරි දෙවියන් බවත් ඉතිහාසයේ තැන් කිහිපයකම සඳහන් වෙනවා. ඒ වගේම තවත් තැනක ගොපළු යකා කියලා කියන්නේ මහසෝනගේ තවත් ආත්මයක් කියලත් කියනවා. ගම්භාර දෙවියන් කියලා කියන්න හේතුව ඉස්සර ගම්වල මිනිස්සු මිදුලේ ගම්භාර දෙවියන්ට පහනක් දැල්වලා ඒ පහනේ ආලෝකය තම ගවලෙනට වැටෙන්න සලස්සපු පසු ගම්භාර දෙවියන් රාත්‍රියේ ඇවිත් එම නිවසට හා ගවයන්ට ආශිර්වාද කර රෝග සුව කර යන බවට ගම්මුන්ගේ විශාල විශ්වාසයක් තිබුණ නිසාද විය හැකි අතර ගම්භාර දෙවියන්ටමයි මේ ගොපළු යකා යයි කියන්නේ කියලා විශාල තොරතුරු ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේමයි මේ ගවයෙකු තම වාහනය කරගත්තු නිසා ඉලන්දාරි දෙවියන්ටයි ගොපළු යකා කියලා කියන්නේ කියලා තවත් තැනක සඳහන් වෙනවා. මේ ගොපළු යකාගෙන් මිනිස්සුන්ට ලොකු හානියක් නම් නැති බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. පාන්දරට රන් කෙවිතක් හා කෙන්ඩියක් අතේ අරගෙන ගව පට්ටි වලට එන ගොපළු යකා එළදෙනුන්ගේ කිරි අර කෙන්ඩියට දොවාගෙන අරන් යනවලු. ඒ වෙලාවට කිරි දොවන්න කවුරු හරි ආවොත් කෙවිතෙන් පහර දීලා ලෙඩ කරනවලු. ගොපළු යකා කෙවිතෙන් පහර දුන්නාම එතන නිල් පැහැවෙන බවද සඳහන් වෙනවා. තරමක් මිටි කළු ශරීරයක් හිමි ගොපළු යකාට දිග අත් දෙකක් හා ඔහුගේ මුහුණ අපි හිතේ ඇඳගත් රුවට වඩා වෙනස් මුහුණක් බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ගොපළු යකාගේ මුහුණ ගව හිසක් සහිත මුහුණක් කියලා ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ. අහිංසක යක්ෂයෙක් කියලා විටක ඉතිහාසයේ සඳහන් වුණත් තරහ ගියාම නම් ඉන්නවා වගේ දෙගුණයක් විශාල වෙන බව සඳහන් වෙනවා. අතීතයේ අපේ රටේ ගෙවල් වල විශාල හරක්පට්ටි තිබුණානේ. ඉතින් ගොඩක් අය ගොපළු යකාව මුහුණටම දැකලා තියෙනවා. ඒ දැකපු අත්දැකීම් තියෙනවා. ඉතින් සමහරු කියනවා ගොපළු යකා මුහුණට මුණ ගැහෙන අයට ගොපළු යකා ගැහුවම එක්ක මැරෙනවා එක්ක එක්තැන් වෙනවා කියලා. ඒ වගේම බල්ලන්ට ගොපළු යකා පේන නිසා බුරනවලු. ඊට පස්සේ බල්ලන්ටත් එක එක ලෙඩ ඇවිත් ඒ බල්ලෝ මැරෙනවලු. පස්ස පන නැති ලෙඩ වගේ ඇවිල්ලා මැරෙනවලු. කළු පාට බල්ලන්ට විතරක් ගොපළු යකා පේනවා කියලත් කතාවක් ජනප්‍රවාදයේ තියෙනවා. තව දෙයක් තමයි ගොපළු යකා කිරි දොවා ගන්න හරකුන්ට කවදාවත් කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා විශ්වාසයක් ගම්මුන් තුල තියෙනවා. ඒ වගේමයි කිරිත් නොඅඩුවම ලැබෙනවලු. ඉතින් ගොපළු යකා දොවා ගන්න කිරි ඉර මුදුන් වෙන්න කලින් ගිහින් පත්තිනි මෑණියන්ට පූජා කරනවලු. ඒ නිසාලු අලුයම් කාලයේ කිරි දොවන්න එන්නේ. අර අතේ තියෙන කෙවිතෙන්
තමන් කැමති ඕනෑම දෙයක් මවා ගන්න පුළුවන් කියලයි ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ගොපළු යකාගේ උපත ගැන නම් කොතැනකවත් සඳහනක් නැහැ. ඒ වගේමයි ගොපළු යකා එන වෙලාවටත් ගම්මාර දෙවියන් වඩිනකොට වගේ සමම්පිච්ච මල් සුවඳක් එනවලු. සුදු පාට රෙද්දක් පොරවගෙන උසම උසට සමම්පිච්ච මල්ගස් ගාව පෙනී හිටිනවලු. අන්න ඒ වෙලාවට ගොපළු යකාගේ අතේ තියෙන කෙවිත උදුරගන්න පුළුවන් වුණොත් කෙනෙකුට භවභෝග සම්පත් උතුරන්න මවා ගන්න පුළුවන් වෙනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේමයි ඒ ගමන වැරදුනොත් නම් ආයේ උදෑසන ඉර බලන්න ඒ කෙනා ජීවත් වෙන්නේ නැල්ලු. ඉතින් අතීතයේ ගෙවල් වල කිරිපට්ටි වලට ගොපළු යකා එනවනම් ඒ ගෙදර දොළ දුකකටවත් හරක් මස් සිව්වොත් ඒ ගෙදර මිනිස්සුන්ට ගොපොල්ලා නොහොත් ගොපළු යකා මතක හිටින පාඩම් කියලා දෙනවලු. ඉතින් ගොපළු යකා දැකපු අයගේ කතා ඉස්සරහට අරගෙන එන්නම්. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අපිට ඔයාලගේ අදහස් ගොඩාක් වටිනවා. හැමදාම කියනවා වගේ තනි පංගලමේ ගොම්මනේ පාළු අඩවිවල ඇවිදින්න යන්න එපා. හැම වෙලේම පරිස්සම් වෙන්න. ඔයා විශ්වාස කළත් නොකළත් අපිට නොපෙනෙන ලෝකේ බලපෑම් වලින් පීඩා විඳින අය අපිට නිතර මුණ ගැහෙනවා. ඒවා අපිට අහන්න දකින්න ලැබෙන හින්දා තමයි අපි ඔයාලව දැනුවත් කරන්නේ නැතුව ඔයාලව බය කරන්න නෙවෙයි. හැම වෙලේම හොඳම දේ විතරක් කරන්න. අලුත් කතාවක් අරගෙන ඉක්මනින් එනකම් පරිස්සමෙන්